හැමෝටම සුබ දවසක්. නිවී සැනහෙන සුන්දර උදෑසනක මීදුමින් වැසී ගිය ලස්සන ගම්මානක පුංචි කාමරේ එළිය බලද්දී හිතට දැනෙන්නේ සීතල හැඟුමක්. හරිම ප්‍රබෝධමත් සිතුවිලි වලින් අද දවස හරිම ලස්සන සුන්දර වූ වටිනා දවසක් කියලා තමයි මට හිතෙන්නේ. ඇයි දන්නවද? මේ දවස මට හරිම විශේෂ දවසක්. අද තමයි මගේ පුංචි දුවගේ 3 වෙනි උපන්දිනය. පුංචි සන්දියේ එයාව මගේ කුසේ තියාගෙන මම විඳපු දුක් වේදනාවල් ඒ හැමදේම මම දරාගත්තේ හරිම සතුටින්. මට පුංචි දෝනියෙක් ඕන වෙලා මම එයා මගේ කුසේ පිළිසිඳ ගන්න කලින් ඉඳලම මම දුවෙකුගේ හීන ගොඩක් දැක්කා. ඉතින් දෙවියන් වහන්සේ මට ලොකු ආශිර්වාදයක් කළා කියලා තමයි මට හිතෙන්නේ. ඒක හාස්කමක් වගේ. මට ඉල්ලපු විදිහටම දුවක් දුන්නා. ඉතින් මගේ දුව ටිකෙන් ටික ලොකු වෙද්දී හැබැයි එයාගේ තාත්ති වගේමයි. ඒක ගැන මම කනගාටු වෙන්නේ නැහැ. මම ගොඩක් සතුට වෙනවා. මොකද දුවෙක් අනිවාර්යෙන් තාත්තා වගේ තමයි. ඒ වගේ තමයි උපදින්නේ. හැබැයි ටිකක් ලොකු වෙද්දී එයා අම්මගේ ෂේප් එක ගන්නවා මම වගේ. මමත් පුංචි සන්දියේ මගේ තාත්තා වගේමයි. මගේ තාත්තගේ අම්මා වගේමයි. ඒත් ටිකක් ලොකු වෙද්දී මම මගේ අම්මා වගේ. ඉතින් කොහොම වුණත් කවුරු වගේ වුණත් එයා මගේ දුව. ඉතින් මගේ දුව අද 3 වෙනි වියට පා තබනවා. මට මේ දවස විශේෂයි, සුවිශේෂයි. මගේ වැඩවල ඉවරයක් නැහැ. පේනවද? මම කේක් හදනවා. ඉතින් කන්න කෑම බීම. ඉතින් මේ හැමදේම පිළියෙල වෙන්නේ මගේ අතින් තමයි. මගේ පුතාලා, මගේ මහත්තයා මේ හැමෝමත් මට උදව් කරනවා. හැබැයි ගොඩාක් බර තියෙන්නේ මටයි. ඉතින් බලන්නකෝ මේ උපන්දින පාටිය මම ලස්සනට නිර්මාණය කරනවා. ලස්සනට ගන්නවා. අපිට ගොඩක් නෑදෑ පිරිවර, ඒ වගේම යාළු මිත්‍රාදීන් එහෙම නැහැ. අපි ලංකාවෙන් පිටනේ ඉන්නේ. ඉතින් මේ වටේටම ඉන්නේ ජපන් ජාතිකයින්. ඉතින් ඒගොල්ලන්ට එහෙම පුරුද්දක් නැහැ. ගෙවල් වලට ඇවිල්ලා එහෙම පාපේ ලංකාවේ මිනිස්සු වගේ පාටියකට සහභාගී වෙන විදිහ එකක් මෙහි ගොඩක් වෙලාවට නැහැ. ඉතින් අපි අල්ලපු ගෙදර ඉන්නේ කවුද කියලාවත් සමහර වෙලාවට දන්නේ නැහැ. ඒක මේ රටවල් වල ක්‍රමේ. ඉතින් අපි හැම අවුරුද්දකම අපි 5 දෙනාගේ පවුලේ 5 දෙනාගෙම උපන්දින පාටි අපි 5 දෙනා ඇතුළේ එකතු වෙලා ලස්සනට අපි ගන්නවා. ඉතින් මේ පුංචි අයගේ උපන්දින පාටි ලොකුවට ඉතින් ගන්න නම් අපි ලංකාවට යන්නම වෙනවා. මෙහෙත් පුළුවනි. ඒත් ලොකුවට එහෙම ගාරගෙන දරුවන්ගේ සතුට නැති වෙනවට මම කැමති නැහැ. ඒගොල්ලන්ගේ සතුට මේ පුංචි ගේ ඇතුළෙම මම තියාගෙන අපි 5 දෙනාගේ එකමුතුකම අපි 5 දෙනා දම් වැලක් වගේ. පවුලක් කියන්නේ දම් වැලක පුරුක් වගේ. ඉතින් මේ පුරුක් 5 එකතු වෙලා තමයි හැමදාම උපන්දිනයක් හරි උත්සවයක් හරි ගද්දී අපි මේ දම්වැල තමයි එකතු වෙලා උපන්දිනේ ලස්සන දේවල් අත්දකින්නේ. ඉතින් අදත් ඒ වගේ තමයි. කවුරුවත් පිටාය නැති වුණාට ලස්සනට මම මේක සරසලා ලස්සන ඩෙකරේෂන් වලින් ගෙදර සරසලා කෑම බීම ගෙනල්ලා ඉතින් අපි 5 දෙනා සතුටින් එකතු වෙලා සින්දුවක් කියලා එහෙම පුංචි පාටියක් ගන්නවා. ඒක මම පුරුද්දක් කරගෙනයි ඉන්නේ. දැන් මගේ බබාලත් දන්නවා උපන්දිනයක් එද්දී අපි මෙහෙම කරනවා කියලා. කේක් එකේ වැඩ පටන් ගත්තා. කේක් එක අද කව කරන්නේ විප් ක්‍රීම් වලින්. විප් ක්‍රීම් ගොඩක් රසයි. ඒ වගේම බබාලා හරිම කැමති විප් ක්‍රීම් වල අර කිරි රහක් තියෙනවා. ඒ වගේ මේක ඇඟට අගුණ නැහැ, ගුණයි. ඉතින් පුංචි අය ගොඩක් කැමති නිසා මම විප් ක්‍රීම් වලින් තමයි අද කේක් එක හදන්නේ. අයිසිං ගොඩක් එකතු කරලා බටර් වලට එහෙම හැදුවම බබාලා වැඩි කන්න කැමති නැහැ. ඒක පැණි රස ගතිය වැඩිත් එක්ක ඒ වගේම ඇඟටත් එක්තරම් ගුණ නැති නිසා මම ඉතින් විප් ක්‍රීම් තෝරගත්ත අද කේක් එක
සූදානම් කරගන්න. ඉතින් මේ විදිහට තමයි බබාගේ කේක් එක 3 වෙනි අවුරුද්දේ කේක් එක නිර්මාණය වෙන්නේ. එයාගේ අම්මගෙම අතින්. ඒ කියන්නේ මගේ අතින්. ඉතින් බලන්නකෝ අපි දැන් ඉස්සරහට තව ඉදිරියේදී අපේ පුංචි පාටිය ලස්සනට නිර්මාණය කරගන්න උත්සාහ කරනවා. පුංචි අයියලා දෙන්න එහෙම මට ගොඩක් වැඩ කරලා දෙනවා. හරි කේක් එක නම් දැන් හදලා ඉවරයි. ඒකේ කිසිම අඩුපාඩුවක් නැහැ. හරි. දැන් මේක ෆ්‍රිජ් එකේ මේ විදිහට තියලා මම ඉක්මනට දුවලා එන්න අනිත් වැඩ ටික බලලා. මම එද්දි පුංචි අයියලා දෙන්න බැලුම් ටික සෑහෙන්න ඔක්කොම වගේ පොම්බලා ඉවරයි. ලස්සනට ඩෙකරේෂන් කරලා තිනා. මම ඉතින් මේ ඉතුරු වැඩ ටික කරන්න තමයි මේ ආරම්භ වෙන්නේ. Nominda? Kau mana tu lah? Kina lah? Kina lah ni asal juga. Ada bola tada de. Kau mana tada lagi kan? Ye. Kau mana deh? Oh. Happy birthday. පුංචි කෙල්ලගේ හිතේ සතුටු සිනහ මල් දෝරේ ගලනවා. එයා ගොඩාක් සතුටින් මේ අද මේ වෙලාවේ ඉන්නේ. එයාට ලොකුවට එයාගේ උපන්දිනය ගැන තේරුමක් නැතත් එයා වෙනුවෙන් අපි මේ කට්ටිය එකතු වෙලා මේ කරන දේ ගැන ලොකු සතුටකින් ඉන්න බව මට තේරෙනවා. ඉතින් අපි කට්ටිය මේ විදිහට ෆොටෝ ගත්තා. ඒ වගේ වීඩියෝ එකකුත් කරගත්තා. ඉතින් දවසක මගේ පුංචි දුව ලොකුණු දවසක මට මේවා එයාට පෙන්වන්න පුළුවනි. ඒ නිසා මේ හැම මොහොතක්ම එයත් එක්ක ගත කරන හැම තප්පරයක්ම මට ගොඩක් වටිනවා. ඉතින් මම වගේම හැම අම්මෙකුටම තමන්ගේ කුසින් මේ ලෝකෙට කියන මේ පුංචි දරුවන්ගේ සතුට තමයි හැම අම්මෙකුටම දකින්න ඕනේ. ඉතින් හැම අම්ම කෙනෙක්ම හිතන්නේ තමන්ගේ දරුවන්ගේ සතුට හැම වෙලාවකම අද මේ මොහොතේ මේ කරන දේ අනාගතයේදී ඒගොල්ලන්ට පෙන්වද්දී ඒගොල්ලෝ ගොඩක් සතුටු වෙයි. මමත් ඒ බලාපොරොත්තුව හිතේ තියාගෙන මගේ පුංචි දුවගේ උපන්දිනය මේ විදියට සමරනවා අද. දෝනිගේ උපන්දිනය වෙනුවෙන් සැකසුන කේක් ඒ වගේම කෑම වලින් කොටසක් වටේම ඉන්නවා ජපන් ජාතිකයින්. ඉතින් වටේටම අපේ ලංකාවේ අය කවුරුත් නැහැ. අපේ ගෙවල් වටේටම ඉන්නේ හැම තැනකම වෙන වෙන රටවල් වල අය. ඉතින් ඒ හැම ගෙදරකටම කෑම පංගුවක් දෙන්නත් අපි අමතක කළේ නැහැ. ඒ හැමෝම අපි ගිහින් දෙන ඒ කෑම පාර්සලය ගොඩාක් ආදරෙන් පිළිගත්තා. අපිට ගොඩාක් ස්තුති කරා. එහෙම තමයි මේ අය. ඉතින් රෑ අපි මේ ගොඩක් රෑ වෙලා මේ කටයුත්ත කරන්නේ. ඉතින් මේ රටේ අයට හිම ආරාධනා කරන්න අමාරුයි. ඒගොල්ලෝ එහෙම එන්න කැමති නැහැ. අපි විදේශිකයෝනේ මේ රටේ. අපේ ගෙදරත් ගොඩක් පුංචි. ඉතින් ඒ නිසා කට්ටිය ගොඩක් ඇවිල්ලා ලොකුවට දේවල් කරන්න තරම් ඉඩ කඩකුත් නැති නිසා අපි 5 දෙනා එකතු වෙලා ලස්සනට මගේ පුංචි පැටියාගේ උපන්දිනය මේ විදිහට සැවරුව වගයි. ඉතින් හැම දිනාටම ගොඩාක් ස්තුතියි මගේ මේ දූගේ උපන්දින සැමරුම බැලුවට. එහෙනම් තවත් මෙවැනි වීඩියෝ එකකින් අපි හමු වෙමු. මම ගෙහින් එන්නම්. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.